හරි මම මේ වීඩියෝ එක කරන්න මේ වැඩ ගමන් මේ හදිසියෙ මේ වීඩියෝ එක මගේ වීඩියෝ අතට එකතු කරන්න හිතුවේ. දැන් මේකේ මේ Alto 800 එකේ එහා පැත්තේ පෑඩ් සෙට් එක හොඳටම තියෙනවා. මේ පැත්තේ ගෙවිලා. මේ පැත්තේ දැන් මේ පැත්තේ කැලිපර් පින් එකේ ලොකු ප්ලේ එකක් තියෙනවා. මේ පැත්තේ හිර වෙලා මේ. දැන් මේවා මේ දැන් අපි ගරාජ් එකට දාලා සර්විස් කරන වෙලාවට සර්විස් එකේ වැඩ ටික ගරාජ් එකෙන් කරලා ඉවරලා බොඩි වොෂ් එක විතරක් සර්විස් එකට දාලා කරගන්න කියන්නේ ඒ නිසා තමයි. දැන් ඒතකොට මේක අපි කරා නම් වරදින්නේ නැහැ. දැන් මේ කැලිපර් පින් එක හිර වෙලා තියෙනවා. මේක ගිහිල්ලා තියෙනවා. දැන් මේක කැලිපර් පින් ගහන්න යවන්න ඕනේ. දෙපැත්තම යවන්න ඕනේ. අනිත් පැත්තක් ගිහිල්ලා මේ පෑඩ් ගෙවිලා තියෙන්නේ ඒකයි. ඒතකොට මේ ඩිස් එක කැපෙන්න පුළුවන්. ඒ වගේ ඩිස් එක කැපෙන්න පුළුවන්. අනිත් එක තමයි පෑඩ් අන්බැලන්ස් ගෙවෙන්නේ. ඒතකොට දැන් මේක මූව් වෙලා මේක හිර වෙලා තිබ්බහම මේ කැලිපරේ මෙහෙම තිබ්බහම අල්ලන වෙලාවට මෙන්න මෙහෙම චුට්ටක් මෙහෙම හැරෙනවා. එතකොට කැලිපර් පින් එක පුරවලා ගෙනාවට පස්සේ වෙලක් වෙලාවට ඇදයි. එතකොට බ්‍රේක් බයින් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේක සර්විස් එකෙන් බලලා හරියට කරගන්න. මේ Alto 800 වල නම් කැලිපර් පින් ගොඩ කාලයක් පුරවලා දැම්මත් දුවන්න බෑ. සාමාන්‍යයෙන් ටික කාලයක් දුවම ආයි යනවා ආයි පුරවන්න ඕනි. අලුතෙන් දැම්මට හරියන්නේ නැහැ. සකල් එක ගෙවෙන නිසා ඒක පුරවන්න ඕනි සකල් එකේ ගන්න. අනිත් එක තමයි මේකට පිත්තල බුෂ් හෝ නයිලොන් බුෂ් කාලා හරියන්නේ නැහැ. මේක යකඩෙන් පුරවලා පාස්සලා පුරවලා ඒව තමයි ගහන්න ඕනේ. ඒතකොට තමයි ස්මූත් වැඩ කරන්නේ.